අයිබෝන් කියලා පිළිගන්න පුද්ගල YouTube channel එකට එකතු වෙලා ඉන්න අතනිය 9 වසර දරුවෝ. ඉතින් අදත් මම බලාපොරොත්තු වෙනවා 9 වසර 4 වෙනි පාඩමේ තවත් එපිසෝඩ් එකක් අරන් එන්න. අපි කලින් වීඩියෝ එකේ කතා කළා හැඳින්වීම කියන එක, මේ පළාත් පාලන ආයතන කියන පාඩමේ හැඳින්වීම කතා කළා. ඒකත් චුට්ටක් බලන්න අනිවාර්යෙන්. මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලලා තමයි මේ වීඩියෝ එක මුලින්ම බලන්න ඕනි. හරි. එතකොට අපි යනවා පළාත් පාලන ආයතන 4.1. එතකොට 4.1ට යනවා පළාත් පාලන ආයතන හඳුනා ගැනීම කියන එක. එතකොට මේ නිවාඩු දිනයක් මේ අචිනිගේ තාත්තා පත්තර බලමින් ඉඳලා තියෙනවා. මේ එතකොට මේ අචිනි තේ එකක් ගෙනල්ලා ඊට පස්සේ තාත්තා බලමින් පුවත්පතට ඔළුව දාලා බලලා තියෙනවනේ. ඔයගොල්ලොත් එහෙම ගෙවල් වලදී කරනවනේ. එතකොට පළාත් පාලන ආයතන. එතකොට මේ දුව අහනවා අද පත්තරේ පළාත් පාලන ආයතන ගැන ගොඩාක් විස්තර තියෙනව නේද කියලා. එතකොට කියනවා මේ පිටු දෙකේම විස්තර තියෙනවා පළාත් පාලන ආයතන ගැන. පළාත් පාලන ආයතන කියන්නේ මොකක්ද කියලා අහනවා තාත්තගෙන්. එතකොට තාත්තා කියනවා ප්‍රාදේශීය පාලනය පහසු කරන්නයි, ප්‍රාදේශීය අවශ්‍යතා ඉටු කරන්නයි පිටුවල තියෙන ආයතනයේ විශේෂය තමයි පළාත් පාලන ආයතන කියලා කියන්නේ කියලා. ඒ කියන්නේ ප්‍රාදේශීය පාලනය පහසු කරන්න. දැන් හිතන්නකො මෙහෙම පුතේ, ඔක සරලව අපි නිකන් ගමුකෝ. දැන් ලංකාව මෙහෙම තියෙනවා. හරිද? ලංකාව මෙහෙම තියෙනවනේ. මම මෙතන ඇඳ ගන්නවා ලොකුවට ලංකාව. හරිද? ලස්සනට තියෙනවා ලංකාව. හරි. එතකොට මේ ලංකාවේ මධ්‍යම ආණ්ඩුව තියෙනවනේ කොළඹ නේද? පාර්ලිමේන්තුව අපි හිතමුකෝ. මෙතන ඉඳලා මේගොල්ලොන්ට මේව පාලනය කරන්න අමාරුනේ. දැන් මෙතන අපිට පළාත් තියෙනවා 9ක් නේද? පළාත් 9ක් තියෙනවා. දිස්ත්‍රික්ක 25ක් තියෙනවා. එතකොට දැන් නැගීර පළාත ගත්තොත් දිස්ත්‍රික්ක 3ක් තියෙනවා. ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර. හරිද? එතකොට මේ වගේ ඇතුළේ දැන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය ගත්තම ඒක ඇතුළෙත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කැඩෙනවනේ ගොඩකට. ඊට පස්සේ ඒක ආය ග්‍රාම සේවක කොට්ටාස විදිහට කැඩෙනවා. එතකොට ඔයගොල්ලන්ට 6 7 8 පාඩම් වල මේවා කතා කරලා තියෙනවා, මේ චූටි චූටි කැලි වල කැඩෙනවා. එතකොට මෙන්න මේවට මෙතනින් ක්‍රියාත්මක වෙන මොන හරි නීතියක් හෝ මොන හරි වැඩසටහනක්. ඔන්න හිතන්නකෝ මෙහෙම හැම පාරටම කාපට් ගල් අතුරන්න ඕන කියලා, ඉන්ටර්ලොක් කැට අල්ලන්න ඕන කියලා. එතකොට මෙතන ඇමතිට ඕක අපහසු විනේ කරන්න. මෙයාට මේ ඔක්කොම බලන්න බෑනේ. මෙයා කරන්නේ මොකද? මේ පළාත් වලට පවරනවා මේක. පළාත් වල ඉන්නෝනේ පළාත් ලේකම් හෝ පළාත් පාලන ආයතනේ. නේද? පළාත් පාලන ආයතන තියෙනවනේ. අන්නේ පළාත් පාලන ආයතන වල ඒ පළාත් පාලන ආයතන ඊට පල්ලෙහා තියෙනවනේ. අපිට හම්බෙනවනේ ප්‍රාදේශ සභා, නගර සභා, මහනගර සභා. අන්න ඒවට පවරනවා. එතකොට ඒව හරහා ඒ ප්‍රදේශවල පොඩි පොඩි කොටස් වල වැඩ ටික කරගෙන යනවා. ඕක තමයි සරල කතාව. එතකොට ඕකේ නිකන් තියෙන්නේ පළාත් පාලන ආයතනවල නේද අපිට හම්බෙනවා මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා. නේද? මහනගර සභාවක් කියන්නේ මොකද්ද? නගර සභාවක් කියන්නේ මොකද්ද? ප්‍රාදේශීය සභාවක් කියන්නේ මොකද්ද කියලා අපි බලමු. දැන් ඕගොල්ලෝ ඔය මේ වීඩියෝ එක බලන ළමයි, ඔයාලා අම්මා හරි තාත්තා හරි ආච්චි අම්මා හරි සීයා හරි ඉන්නවනම් අහන්න ඕගොල්ලෝ අයිති මොන පළාත් පාලන ආයතනයද කියලා. සමහරක් අය අයිති වෙන්න පුළුවන් මහනගර සභාවට. දැන් කොළඹ මහනගර සභාව, මහනුවර මහනගර සභාව. හැබැයි සමහරක් ඒවා තියෙනවා දැන් කන්තලේ නම් අපිට තියෙන ප්‍රාදේශීය සභාව. හරිද? සමහරක් ඒවා තියෙනවා නගර සභා. නේද? එතකොට දැන් අපි බලන්නකො මෙහෙම පොඩි පොඩි නගර ගත්තම ඒ වගේ තියෙන්නේ නගර සභාවල්. එතකොට ඔයාලා අහන්න ඔයාලා අයිති පළාත් පාලන ආයතනෙ මොකද්ද කියලා. හරිද? ඔතනින්ම ලියා ගන්න. ඔයා අයිති පළාත් පාලන ආයතනෙ මොකද්ද? මහනගර සභාවක්ද, නගර සභාවක්ද, ප්‍රාදේශීය සභාවක්ද කියලා. මේවා ටික අපි පල්ලෙහා කතා කරනවා. මම මේ නිකන් කියන්නේ. එතකොට මෙන්න මේ චූටි කොටසකට තමයි ওই ප්‍රාදේශීය සභාවක් හරි පළාත් සභාවක් හරි නගර සභාවක් හරි මහනගර සභාවක් හරි ප්‍රාදේශීය සභාවක් හරි අයිති වෙන්නේ. එතකොට මේ පොඩි කොටසකට. එතකොට මේ පොඩි කොටසට මේ උඩින් කියන එක මේ පොඩි කොටස කරනවා. මොකද මෙතන උඩින් මේ ඔක්කොම පළාත් ටිකම පාලනය කරන්න ගියොත් අමාරු වෙයි. ඉන්න මෙයාලා කරන්න ඕනේ වැඩි මේගොල්ලෝනේ කොහොම මේගොල්ලෝ ඒක කරනවා. ඔක තමයි සරල කතාව. තේරෙනවද? දැන් ඕගොල්ලෝගේ ඉස්කෝලේ ගන්නකො ඔක හොඳට මම පැහැදිලි කරන්න මෙහෙම. දැන් හිතන්න ඕගොල්ලෝගේ විදුහල්පතිතුමා ඉන්නවනේ. ලොකු සර්. ලොකු සර් තමයි මධ්‍යම ආණ්ඩුව, මහා ආණ්ඩුව. හරිද? ඊට පස්සේ ඉන්නවනේ ඕගොල්ලෝ නියෝජ්‍ය විදුහල්පතිවරු 4 දෙනෙක්. ඒගොල්ලෝ තමයි පළාත්. ඒගොල්ලෝ තමයි පළාත්. මේ ඕගොල්ලෝගේ හිතමුකෝ ඕගොල්ලෝගේ ඉස්කෝලේ රටක් කියලා අපි. හරිද? ඒ රටේ පළාත් 4යි. එතකොට මේ පළාත් 4 ලොකුයිනේ. හිතන්නකො පළාත් 3යි කියලා අපි මෙහෙම ගමුකෝ. නෑ අපි පළාත් 4යි.
මේකේ එක එක සෙක්ෂන් වලට. එතකොට ඒකෙත් බෙදෙනවනේ දැන් හිතන්න අපි පළාත් තුනක් කියලා ගමු පුතේ. පළාත් තුනයි මේ ප්‍රාථමික අංශය, කනිෂ්ඨ අංශය සහ ජ්‍යෙෂ්ඨ අංශය. කොටස් තුනයිනේ. විදුහල්පතිතුමා ඉන්නවා. එතකොට මෙන්න මේ කොටස් තුන මේවා තියෙනවා 1 ඉඳලා 5 දක්වා පන්තිනේ. මෙතන තියෙනවා 6 ඉඳලා 11 දක්වා පන්ති. මෙතන තියෙනවා 12 13. එතකොට මේවා ප්‍රාදේශ සභාවක් හරි මහනගර සභාවක් හරි නගර සභාවක් හරි. එතකොට ලොකු සර් කිව්වම මේ පන්ති වලට වෙනම අංශ ප්‍රධානියෙක් ඉන්නවා නේද? විෂය ගුරුවරු ඉන්නවා, පන්ති භාර ගුරුවරු ඉන්නවා, ශිෂ්‍ය නායකයෝ ඉන්නවා. නේ අපි හිතමු එක වසර පන්ති ගමක මේකේ. එතකොට කුඩාම ඒකකේ ඕගොල්ලෝගේ ඉස්කෝලේ තියෙන එක වසර. පන්ති තමයි කුඩාම ඒකක. පල්ලයට ඇවිල්ලා පන්ති. 1 ඉඳලා 13 දක්වා පන්ති තියෙනවනම් මේවා කුඩාම ඒකක. එතකොට මේ කුඩාම ඒකක වල පාලනයට ඉන්න කට්ටිය බලමු. විෂය භාර ගුරුවරු ටික ඉන්නවා. ඊට පස්සේ පන්ති භාර ගුරුවරයා ඉන්නවා. ඊට පස්සේ පන්ති නායකයෝ ඉන්නවා. නායකයා. ඒ පන්ති වලට බාර ශිෂ්‍ය නායකයෝ ඉන්නවා. මේ අංශයට මතල අංශ ප්‍රධානියෙක් ඉන්නවා. ඒතකොට මේ විදිහට ළමයි අර කුඩා මේකකට යන දැන් ලොකු සර් කියනවා අද මේ දවස්වල වැස්ස අපිට ඒ නිසා ඩෙන්ගු බෝ වෙනවා. ඔයගොල්ලෝගේ පන්ති යවට සහ ඉස්කෝලේ පිරිසිදු කරන්න ඕනේ කියලා. එතකොට මේක මෙන්න මේ තුන් දෙනාට කිව්වම මේ තුන් දෙනා අංශ ප්‍රධානින්ට කියනවා. අංශ ප්‍රධානින් පන්ති භාර ගුරුවරුන්ට කියනවා. පන්ති භාර ගුරුවරු පන්ති නායක නායිකාවන්ට කියනවා සහ ශිෂ්‍ය නායක නායිකාවෝ එකතු වෙලා පන්ති ළමයි ටිකත් එකතු වෙලා මුළු පාසලම විසුද්ධ කරන්න පටන් ගන්නවා. කේන්ද්‍ර 13 දක්වා ළමයි පාසල පිරිසිදු කරන්න පටන් ගන්නවා. හරිද? එතකොට මෙතනින් කරන්න ඕන වැඩ පහසු කරගන්නේ ප්‍රාදේශීය පාලනය පහසු කරන්නයි ප්‍රාදේශීය අවශ්‍යතා ඉටු කරන්නයි. පාලනය පහසුයිනේ. ලොකු සර්ට ඕන වෙනවා මෙන්න මේ එක වසරේ ඉන්න අචිනිව ඔෆිස් එකට ගෙන්න ගන්න. ලොකු සර් එන්න ඕන එක වසර හොයාගෙන එක දැන් ඕගොල්ලෝ එක පන්තියෙත් ABCD තියෙනවා. ඒතර ලොකු සර් මොකද කරන්නේ? මෙතනින් මෙහෙම පල්ලෙහාට කියනවනේ. මෙහෙම පණිවිඩය දීපුවාම පන්ති භාර ටීචර් ගිහම පන්ති භාර ටීචර් එක්ක පන්ති භාර ටික නැත්තම් පන්ති නායකයා හරි උපනායකයාට කිව්වම උපනායකයා හරි නායකයා හරි කවුරු හරි අචිනිව එක් කරගෙන ලොකු සර් ළඟට යනවා. පාලනය පහසුයිනේ. අන්න ඔක තමයි උතන කියන්නේ. ඒතර පළාත් පාලන ආයතන කියන්නේ අන්න එහෙම එකක්. හරිද? අපි නිකන් අන්නේ සරල විදිහට මම ඔයගොල්ලෝට දන්න උදාහරණයක් පැහැදිලි කරේ අන්න ඒකයි. හරි. එතකොට මෙන්න මේ පළාත් පාලන ආයතන ගැන එතකොට මෙන්න මෙයා කියවනවා. ඊට පස්සේ පුවත්පතේ තිබ්බ මේ විස්තර අනුව දරුවනේ මෙන්න මේ ටික පළාත් පාලන ආයතන මධ්‍යම රජයේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මකයි. මම කිව්වේ මහා ආණ්ඩුව කියලා. දැන් අපිට ඉන්නේ අනුර කුමාර දිසානායකනේ යාගේ ආණ්ඩුව මධ්‍යම රජයේ. තේරෙනවද? ඊට පස්සේ එයාලගේ මඟ පෙන්වීම යටතේ තමයි වෙන්නේ. ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා වශයෙන් ක්‍රියාත්මක වේ. පළාත් පාලන ආයතන මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා විදිහට අයත් වෙනවා. ඔයා අයිති මෙන්න මේ තුනෙන් කෝකටද කියලා හොයාගන්න. මධ්‍යම ආණ්ඩුව විසින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන අය හොඳම වැඩක් තියෙනවා. මේ වීඩියෝ එක බලන ළමයි අනිවාර්යයෙන්ම ඔයාගේ දිස්ත්‍රික්කයයි, ඔයාගේ ගමයි, ඔයාගේ මහනගර සභාවද, නගර සභාවද, ප්‍රාදේශීය සභාවද කියලා කමෙන්ට් එකක් දාන්න. ඔන්න හොඳම වැඩි. ඔයාගේ පළාතත් ලියන්න. පළාත, දිස්ත්‍රික්කය, නගරය ලියලා, ඔයාගේ නගරය ලියලා ඔයා ආйти මේ තුනෙන් කෝකටද කියලා කමෙන්ට් එකක් දාන්න. මධ්‍යම ආණ්ඩුව විසින් ආඥා 50 හා 50 මගින් ප්‍රාදේශීය පාලන කටයුතු පාලන ආයතන වෙත පවරා දී ඇත. එතකොට මධ්‍යම ආණ්ඩුව විසින් විවිධ ආඥා 50 මගින් ආඥා 50 හා 50 මගින් මේක පුතේ මම ලොකුවට පැහැදිලි කරන්න හිතන්නකො මෙහෙම නිකන් ලියුමකින් බලය පවර්ලා තියෙනවා. මෙන්න මේ ටික ඔයාලට කරන්න පුළුවන් කියලා. හරිද? එන්න එහෙම හිතා ගන්නකො. ආඥා 50 කියනවා ගැන ලොකුවට හිතන්න එපා. ලියුමකින් දීලා තියෙනවා. 1978 ආණ්ඩුක ව්‍යවස්ථාවේ සිදු කළ 13 වන සංශෝධනය මගින් පළාත් පාලන ආයතන වල පරිපාලනය අධීක්ෂණය කිරීමේ බලය පළාත් සභාවට පවරා ඇත. පළාත් සභාව කියලා වෙනම ඡන්දෙකුත් තියෙනවා. ඒවා අපි වෙනම බලමු. එතකොට මේ 70ට මේවා මතක තියාගන්න ඕනේ. ඔයගොල්ලෝ විභාගෙදී අහන්නේ නැහැ පුතේ මේවා. නමුත් ඔයගොල්ලන්ට අවබෝධය සඳහා තමයි ගොඩක් මේවා දීලා තියෙන්නේ. පරිපාලන අධීක්ෂණය කිරීමේ බලය පළාත් සභාවට. එතකොට පළාත් සභාව යටතේ තමයි පුතේ තියෙන්නේ මෙන්න මේ ප්‍රාදේශ සභා, නගර සභා, මහනගර සභා තියෙන. එතකොට මේවා මේ පළාත් පාලන ආයතන අධීක්ෂණය කිරීමේ පරිපාලන අධීක්ෂණය කිරීමේ බලය පළාත් සභාවට පවරලා තියෙනවා. පළාත් සභාව කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සරහට ඉගෙන ගමු. පළාත් පාලන ආයතනයක සංවිධාන ව්‍යුහය ඡන්දයෙන් තෝරාපත් කරගත් මහජන නියෝජිතයන්ගෙන් හා රජයේ නිලධාරීන්ගෙන් සමන්විත වේ. පළාත් පාලන ආයතන වලට ඔගොදන ප්‍රාදේශ සභා ඡන්දේ,
මහනගර සභා ඡන්දේ නගර සභා ඡන්ද තියෙනවා කියලා ඔය ඇහෙන්නේ. අන්න ඒකෙන් එතන ජනතා නියෝජිතව ඡන්දයෙන් පත් වෙන අය තියෙනවා. එතන ලේකම්ලා ඊට පස්සේ ඒකේ ඔෆිස් එකේ වැඩ කරන ඉතයි ඔක්කොම රාජ්‍ය නිලධාරී. ඒගොල්ලෝ ඡන්දයෙන් පත් වෙන අය නෙවෙයි. ඒගොල්ලෝ සාමාන්‍ය රාජ්‍ය නිලධාරී. පළාත් පාලන ආයතන මගින් පළාත් පාලන ආයතන මධ්‍යම ආණ්ඩුවෙන් පනවන නියෝග මෙන්ම පළාත් සභාවෙන් පනවන නියෝගද ක්‍රියාත්මක කිරීමට බැඳී සිටියා. මං කිව්වේ මේ පළාත් පාලන ආයතන තුන යටතේ ඉන්නවා. උඩින්ම ඉන්නවා මධ්‍යම ආණ්ඩුව, ඊට යටින් ඉන්නවා පළාත් සභාව. හරිද? ඊට යටින් තමයි මේ තුන් දෙනා ඉන්නේ. හරිද? මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඊතලේ මෙහෙට එන්නේ. එතකොට දරුවනේ මෙයා මධ්‍යම ආණ්ඩුව පනවන පනත් හරි මොන හරි ඒවයි පළාත් සභාව පනවන දේවලුයි කරන එක තමයි මේ තුන් දෙනාගේ වැඩි. මේ මධ්‍යම ආණ්ඩුව පනවන නියෝග මෙන්ම පළාත් සභාවෙන් පනවන නියෝග. නියෝග මේ උඩ දෙන්න පනවන නියෝග ක්‍රියාත්මක කරන එක. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය තුල මධ්‍යම ආණ්ඩුවේ පාලන කටයුතු වඩා පහසුවෙන් පවත්වාගෙන යාමට සුබ සාධන සේවා ජනතාවට වඩා සමීපව ක්‍රියාත්මක කිරීමටත් පළාත් පාලන ආයතන දායකත්වය දක්වයි. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුල ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා අපි උට්ටක් ඉගෙන ගත්ත කලින් ජනතාව පාලකයව පත් කර ගන්නවා නේද? රජුගේ අර තාත්තගෙන් පුතාට බලය යන්නේ නැහැ. ජනතාවට පාලකයව පත් කර ගන්න ඉඩ තියෙනවා සහ තවත් කරුණු නේ. තුල මධ්‍යම ආණ්ඩුවේ පාලන කටයුතු වඩා පහසුවෙන් පවත්වාගෙන යාමටත් එතකොට මේ මධ්‍යම ආණ්ඩුවට වැඩ ගොඩයිනේ. ඒ වැඩ පල්ලෙහායට බෙදලා දෙනවා නේ. අන්න එක තමයි වෙන්නේ. සුබ සාධන සේවා ජනතාවට වඩා සමීපව ක්‍රියාත්මක කිරීමට පළාත් පාලන ආයතන දායකත්වය සපයයි. දැන් බලන්න ඕගොල්ලෝගේ ගමේ ඕගොල්ලෝගේ ගෙවල් වල තියෙන කුණු ටික එකතු කරන්නේ නේ. මධ්‍යම රජයෙන්ද අමාත්‍යාංශකින් දෙන්නේ නැහැ. පාජ්‍ය සභාව හරි මහනගර සභාව හරි නගර සභාව හරි. සුබ සාධනයක් ඒක. කුණු කසල නිවැරදිව එකතු කිරීම සහ බැහැර කිරීම. එතකොට ඩෙන්ගු වලට බෙහෙත් ගහන්න එන්නේ. ඒ එන්නේ පළාත් සභාවෙන්. බෝක්කු හදන්නේ, පාරවල් හදන්නේ පළාත් සභාවට අදාළ මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා වගේ. හරිද? ප්‍රාදේශීය සංවර්ධන සඳහා පළාත් පාලන ආයතන විශාල සේවයක් ඉටු කරයි. ප්‍රාදේශීය සංවර්ධනයට පළාත් පාලන ආයතන විශාල සේවයක් ඉටු කරනවා. එතකොට නේ ඔයගොල්ලෝගේ ගම නගරේ හදන වැඩ කරන්නේ මේ පළාත් පාලන ආයතන. ඊට පස්සේ ප්‍රජා සේවා පහසුවෙන් ආකාරයක්ෂව පවත්වාගෙන යාම සඳහා නාගරික, අර්ධනාගරික සහ ග්‍රාමීය මට්ටමේ ක්‍රියාත්මක වන ආයතන විශේෂය පළාත් පාලන ආයතන ලෙස සරලව නිර්වචනය කළා. යා මෙන්න එතන තියෙනවා පැහැදිලි නිර්වචනය. ප්‍රජා මොනවද? ප්‍රජා සේවා පහසුවෙන් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා නාගරික, අර්ධනාගරික. නාගරික කියන්නේ ඔය නාගරික, අර්ධනාගරික, ග්‍රාමීය කියන එක හැදෙන විදිය මම මෙතනින් චුට්ටක් කියන්නද? වර්ග කිලෝමීටරයක් ඇතුලේ ඉන්න මිනිස්සු ප්‍රමාණය. ඔන්න ඔහොම හිතනවාද මේකත් වර්ග කිලෝමීටරයක්, මේකත් වර්ග කිලෝමීටරයක්. මේ ප්‍රමාණ වෙනස් වුණාට. මේක ඇතුලේ ඉන්න මිනිස්සු 1000ක්. මේක ඇතුලේ ඉන්න මිනිස්සු 100ක්. මේක ඇතුලේ ඉන්න මිනිස්සු 10ක්. එතකොට වර්ග කිලෝමීටරයක් මෙහෙට කිලෝමීටරයි, මෙහෙට කිලෝමීටරයි, මෙහෙට කිලෝමීටරයි, මෙහෙට කිලෝමීටරයි. එහෙම හත් තුනක් මේ. මේකේ ඉන්නවා මේ වර්ග කිලෝමීටර මිනිස්සු 1000ක්. මේකේ ඉන්නවා 100ක්, මේකේ ඉන්නවා 10ක්. එතකොට මේක අපි හිතමු නාගරික, මේක අර්ධනාගරික, මේක ග්‍රාමීය. එතකොට මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා. එච්චරයි. එතකොට ක්‍රියාත්මක වන ආයතන විශේෂය පළාත් පාලන ආයතන සරලව නිර්වචනය කරන්න පුළුවන්. ඔන්න ඔය වචන තමයි පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ පුතේ. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ පැහැදිලි කිරීම වල කමෙන්ට් එකක් දාන්න. මම ඒක නැවත විස්තර කරන්න. පළාත් පාලන ආයතන ඒ වගේම පළාත් පාලන ආයතන දැන් මේ ඕගොල්ලෝගේ ඉස්කෝලවල කරපු වාර විභාග තියෙනවා නම් ඕගොල්ලන්ට ඊළඟ වාරයට ලියන්න පේපර් තියෙනවා නම් ඒව මට දාන්න විදිහක් අහන්න. මම එතකොට එක දාන්නම්. ඊට පස්සේ මට දාලා මේ අපි මේව කතා කරමු. පළාත් පාලන ආයතන හැදීම සඳහා සරල නිර්වචනයක් ඔයා හදන්න. ඔයා හදන්න ඕනේ. ඔබේ ප්‍රදේශයේ ඔබේ පාසල පිහිටි ප්‍රදේශීය ආයතන පළාත් පාලන ආයතන නම් කරන්න. ඔයාගේ ගෙවල් සහ ඉස්කෝලේ. සමහරක් අයගේ ගෙදර තියෙන ප්‍රාදේශීය සභාවක ඉස්කෝලේ තියෙන්නේ නගර සභාවක හෝ මහනගර සභාවක. අන්නේ දෙක ලියන්න. එතකොට ඔයාලට හොඳ අවබෝධයක් එනවා මේක ගැන. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.